තෙරුවන් සරණයි විශ්වමාතාවනේ සියලු දෙවිදතුන් වහන්සේලාගේ අවසරය අද සිටින්නේ. ඉතින් සුබ දවසක් කියලා මාත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝම චන්ද්‍රගුණ නාලිකාව වෙනුවෙන් සාදරයෙන් පිළිගන්නවා. අපේ දැනුම පුරුදු කරගමු, අපේ ප්‍රඥාව වර්ධ කරගමු. අපි දකින්න පැතිවල වෙනස් කෝණයකින් දකින්න, හැම දේ ගැනම ධනාත්මකව බලන්න, අපි තුළම තියෙන ශක්තිය අපි එළියට ගන්න. අපි අලුත් දෙයක් ගැන කතා කරමු. මේ වෙනකොට මේ සමාජෙත් පවතින තත්ත්වයක් එක්ක ඔයාලා හැමෝම ගොඩක් දුකින්, ලොකු පීඩනයකින්, ඒ වගේම ප්‍රශ්න ගොඩක හිර වෙලා ඉන්නේ. ඇයි එහෙම වෙන්නේ? මොකද ඔයා, මම, අපි මේ ඔක්කොම භව චක්‍රය සංසාරේ ඇවිදිනවා. ඒ කතාව හැම ආගමකට අනුව, හැම දර්ශනයකට අනුව ඔයාලා ඔක්කොටම කියලා දීලා තියෙනවා. ඔයාලා ඒ දේ ගැන හොඳින් දන්නවා. අපි ඉපදෙනවා, පවතිනවා, මැරලා යනවා. නැවත උපදිනවා, ආයෙත් පවතිනවා, ආයෙත් මැරලා යනවා. එක්ක මනුෂ්‍යාත්මයක, එක්ක ප්‍රේතාත්මයක, නැත්නම් තිරිසන් ඔය වගේ කතා අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙනවා. ඇයි අපිට එහෙම වෙන්නේ? අපි දැන් එක කාලෙක හොඳ දේවල් කරනවා, තවත් කාලෙක නරක දේවල් කරනවා. ඒක ඔයාගේ හිතට අනුව තමයි හොඳ නරක වෙන්නේ. ඒ විදිහට අපි ජීවිතේ ගලාගෙන යනවා. ඒකත් එක්ක කවදාවත් නවතින්න හිතක් නැහැ. මොකද අපිට ඒ ඇත්ත දේ හැංගිලා තියෙන්නේ. කවුරුත් ඒක පෙන්නලා දෙන්නේ නැහැ. හැමෝම කියනවා, හැබැයි ඒ දේ කරන කෙනෙක්, පිළිපදින කෙනෙක් ඇත්තටම කරන කවුරුත් නැහැ. ඔක්කොම එක්ක පොත් කියවලා, කටපාඩම් කරලා, වචන ටිකක් ඔයාලට ඇහෙන්න කියනවා විතරයි. ඔයාලට ඒකේ ඇත්ත දෙයක් දැනෙන්නේ නැහැ. හැබැයි මම අද මේ දේ ඔයාලට කතා කරන්නේ පොතකින් පතකින්වත්, කවුරුත් කියන දෙයක් අහලවත් මට ඇහිලා තියෙනවා. මම අහලත් තියෙනවා. හැබැයි මම කාගෙන්වත් ඒ දේවල් ගැන වැඩි අවබෝධයකින් හොයන්න ගිහිල්ලා නෙවෙයි. ඒ මට හිතට දැනෙච්ච දේ මම ප්‍රායෝගික කරලා මගේ අත්දැකීම් එක්ක තමයි මම ඔයාලට කතා කරන්නේ. අපි ඉතින් හැමදේම ලොකු දෙයක් විදිහට තමයි අපිට දකින්නේ. අපිට ඒ පොඩි දෙයක් වුණා සෑහෙන ලොකු දෙයක් කරලා පෙන්නලා, ඒ දේ කියන කෙනා විශේෂ කෙනෙක්, මම මෙහෙමයි, මම මේ උපාධිය කරලා, මම මේ පොත් කියවලා, මම මේ පොත් ලියලා තියෙනවා, ඒ වගේ ලොකු දෙයකින් මේක ලේසි නෑ, මේක සෑහෙන අමාරුයි වගේ දෙයකින් තමයි ඔයාලට දීලා දෙන්නේ. ඉතින් ඔයාලත් හිතනවා, අපිට මේ තත්ත්වයට බෑ, අපිට මේ වැඩ කරන ගමන් මේ දේ කරන්න බෑ. මෙයාලා මේ අත්හරින්න කියනවා, මෙහෙමයි, අපි එක්ක මහාන වෙන්න ඕනේ, අපි වනගත වෙන්න ඕනේ. ඒ වගේ ඔයාලගේ වැරදි ආකල්පයක් තමයි ඔයාලගේ හිතට දීලා තියෙන්නේ. ඒ කිසි දෙයක් අවශ්‍ය නැහැ. මේ හැමදේම කරන ගමන් අපිට මේ ධාර්මික මාර්ගයක ජීවත් වෙන්න පුළුවන්. ඒකෙදි විනෝදය, සතුට, ආදරය, පෞල් ජීවිතේ කිසි දෙයක් නැති වෙන්නේ නැහැ. අපිට එහෙම බොරුවක් පෙන්නලා දෙනවා. අපි ඉතින් ඒක ඇත්ත කියලා හිතාගෙන අපිත් අනිත් කට්ටිය ගියා වගේම ඉපදෙනවා, ලොකු වෙනවා, ඉගෙන ගන්නවා. ඉගෙනගෙනත් කිසි අරමුණක් නැහැ. කියනවට ජීවත් වෙන්න ඕනවට මේ යන්න ඕන විදිහට රස්සාවක් කරනවා. ඊට පස්සේ කසාතයක් බඳිනවා, දරුවෝ හදනවා. ඊට පස්සේ අනිත් අය වගේම නිකන් මැරලා යනවා. කිසි අවබෝධයක් නැහැ. වයසට යනකොට ධර්ම හොයනවා. එතකොට ඒක අහන්න විදියක් නැහැ. ගේ පතේ වේදනාවල්, ඔළුව එක තැනක නැහැ. ළමයි ගැනද, ගෙවල් ගැනද, බඩු බාහිර ආදිය ගැනද හැමදේම මනස ව්‍යාකූල වෙලා තියෙනවා. ඇයි මේ දිනදත්ත හැමදේම ඇත්ත, අපිට පේන හැමදේම ඇත්ත, මේක තමයි ජීවිතය කියලා හිතාගෙන යන හින්දා අපි ඒක වෙනස් කරගන්න ඕනේ. අපි ඇවිල්ලා තියෙන්නේ මේකට නෙමෙයි. අපි මේ ලෝකේ ගත්තොත්, ගහ කොළන් ගත්තොත් ඒව එක විදිහකට තියෙනවා. සතා සීපාව ගත්තොත් ඒකත් එක පැවැත්මකට යනවා. මනුෂ්‍යයා විවිධාකාරයි. එක එක ආකාරයේ මිනිස්සු ඉන්නවා. ආදරය, කරුණාව තියෙනවා කියලා කියනවා වචනවලට. හැබැයි යාළගේ ඒක ප්‍රායෝගිකව නැහැ. හැබැයි කාට හරි පේන්න ලොකු දේවල් කරනවා. අපි මෙහෙමයි, අපි මිනිස්සු, අපි දාන මාන දෙනවා. ඒවා රැල්ලකට වගේ කරන දේවල් විදිහට තමයි මම දකින්නේ. කාටවත් මේ විවේචනයක් කරනවා නෙමෙයි. ඔයාලගේ ඇතුළතින් අහලා බලන්න මේ ඇත්තද කියන්නේ කියලා. මම කියනවටම පිළිගන්න කියලා මම කතා කරනවා නෙමෙයි.
මේ හැමදේම අපේ හිතත් එක්ක අපිට අපේ හිත හදාගන්න එක තමයි නිවනට මූලිකම මාර්ගය. ඒ හැමදේටම කලින් ඔයාගේ ඇතුළේ ඉන්න ඔයා කවුද කියන එක ඔයා හොයන්න ඕනේ. ඇයි මම ඉපදුනේ? මගෙන් මොකද්ද මේකට වෙන්න ඕනේ? මම මොකටද ඇවිල්ලා තියෙන්නේ? මමත් මේ කට්ටිය වගේම කරන්න ඕනේද? එහෙම දෙයක් නෑ. ඔයාලගේ හිතේ දුක පීඩාව වැඩි ඔයාලා පෙර ආත්මභාවයන් වල කරපු දේවල්. අපල ඒ පෙර ආත්මේ කරපු පව පින මේ ආත්මෙටත් එනවා. අපි හැමෝම මේ සංසාර චක්‍රය කියන්නේ. ඒක නවත්තන සරල මාර්ගය හොයාගත්ත උත්මයෙක් තමයි අපගේ බුදුරජාණන් වහන්සේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. නබිනායක මොහොමතුමා. ඒකට යන්න ආශිර්වාදය ගන්න ඒ වගේ අර ශක්තිමත් කතන්ද ඒ වගේ ලොකු ශක්තියක් දීපු අය තමයි ශිවදෙවියෝ, මහා කාලී මෑණියෝ, පත්තිනි මෑණියෝ වගේ දේව චරිත මේ හැමතේටම ආශිර්වාදයක් වෙනවා. අරයාලා මාර්ග උපදේශකෝ. එයාලගේ ගමනේ එන්න කියන එක තමයි එයාලා කියන්නේ. නැතුව නිකන් ඉන්න කියන එක නෙවෙයි. ඒකත් එක්ක අපි කොතනද ඉන්නේ? අපි මේ දේවල් කරනවද? අපි මොනවද කරන්නේ? දැන් චුට්ටක් නවතින්. මේ දිව ඇති. පොඩ්ඩක් නවතිලා ආපහු හැරිලා බලන්න මොකද්ද මම මේ කරන්නේ කියලා. මම මෙහෙම කරන්න ඕනේ ඔක්කොම ඔයාගේ සිතුවිලි. ඒ සිතුවිල්ල එක්ක අතීත වෙච්ච දෙයක්, අනාගතේ වෙන්න තියෙන දෙයක්, නැත්තම් ඔයා තකින තව කෙනෙක් වගේ වෙන්න කරන දෙයක්. ඔයා ඒ කාවත් වෙන්නේ. ඔයාම වෙන්න. මොකද ඔයා වෙන්න හදන කෙනා වගේ චරිතයක් මේකේ ඉන්නවා. තවත් ඒ වගේ චරිතයක් වෙන එකද ඔයා ඊට වඩා වෙනස් කෙනෙක් වෙන එකද වටින්නේ කියන එක ඔයාගෙන් අහලා බලන්න. අතීතේ වෙච්ච දේවල්, ප්‍රශ්න, ගැටලු, නැති වෙච්ච දේවල්, එක්ක නැති වෙච්ච ආදරේ, එක්ක නැති වෙච්ච මිල මුදල්, මෙහෙම දේම තිබ්බා. ඒක වෙලා ඉවර. අපි හැබැයි අපිට මේ තියෙන මේ වෙලාවේ අපි ඒක ගැන හිතන්න ගියොත් අපිට මේ වෙලාවෙත් මගේ හැරෙනවා. හැබැයි ඒව ගැන හිත අපි ඉස්සරහා ගැන පසුතැවි මට මේක කරන්න බෑ, මම නෑ, මම මේ ජීවිතේ නැති කරගන්න ඕනේ. ඒ වගේ ඉතින් වැටෙන අයාපත් ඍණාත්මක සිතුවිලිත් එක්ක නිකම් පිස්සු මානසිකත්වයක් එක්ක තනියෙන් ඉන්නකොට කාත් කවුරු නෑ. ඔයාට තියෙන වෙලාවේ මචං අත අපි අඩියක් ගහමු. අපි අද කොහේ හරි ඇවිදින්න යන්. අපි අද හෝටලෙන් කමු. ඒ වගේ කාත් කවුරුත් ඔයා ඔය මම කියන තැන තනි වෙලා ඉන්න වෙලාවට නෑ. අපෝ අපිත් එක්ක ඉඳලා පුල ගැව්වනේ උ ට්‍රැක ගෙලියන්නේ. ඒ වගේ කතාවක් කියලා ඔයා තනි වෙන එක තමයි වෙන්නේ. අදවත් අනුන් සතුටු කරන්න නැතුව තමන් සතුටු කරන්න, තමන් ලස්සන නඳින්න, තමන්ට ආදරය කරන්න, තමන් ආවේ මොකටද? තමන් ගැන චුට්ටක් හොයන්න, තමන්ට වැඩි සැලකිල්ලක් දක්වන්න, අපිත් එක්ක ළඟම ඉන්න අය ගැන කවුද කියලා හොයලා බලන්න. අපිත් එක්ක ළඟම ඉන්න විශේෂම දෙනෙක් තමයි අපේ අම්මයි තාත්තයි. එයාලත් මේ සංසාරයට අනුව එක්ස්ට්‍රේක් පුරුෂයෙක් තමයි. හැබැයි මේ ආත්ම භාවයේදී අපිට උප්පත්තිය ලබා දීලා තියෙනවා. අපිට අද මට මෙහෙම දෙයක් කතා කරන්න වෙන්නේ ඒ අම්මා මට උපත දුන්නේ නැත්තම්. ඒ තාත්තා මට උපත දුන්නේ නැත්තම්. උස්මහත් වෙනකන් කන්න බොන්න දුන්නේ නැත්තම්. ඒ හැමදේම කරෙත් සබහාතාවම තමයි. අපි දැන් අපිට කන්න බොන්න ඕනි කියලා අපි හොයාන කන්න යනවා. හොයාන අඳින්න යනවා. දැන් අපි චූටි කාලේ අපිට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි අපි බඩගින්න හිටියද? අපේ බඩගින්න නිවන් අම්මට කිරීරුණා. අපිට ඇඳුම් පැළඳුම් තාත්තා ගෙනත් දුන්නා. තව දන්න ඥාති හිත මිතුරෝ ගෙනත් දුන්නා. අපි හිතේ වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය කිසි දෙයක් නැහැ. අපි සතුටින් hina වෙලා ඉන්නවා. පොඩි එක්කෙනෙක් දකින්න ලොකු අය ආසයි. මොකද එයාගේ hinaව අවංකයි. එයාගේ හිතේ කිසි කුණු නැහැ. එයාත් ලොකු වෙන්න තමයි එයාගේ හිතට කුණු පුරවන්නේ මේ සමාජයේ විසින්, මේ අම්මා තාත්තා විසින්, ඥාතීන් විසින්, ඊළඟට පාසලෙන්. එතනින් එහාට ගියාට ඔයා අපි වගේ මේ සමාජයට එන්න තමයි හිතේ කුණු වැඩි වෙන්නේ.
නැත්තම් මේ පුල්ලමයි කිසි දෙයක් නැහැ. අන්න ඒ මට්ටමට අපි හිත ආයෙත් ගෙනාවොත් අපි උත්සපාතම් බලා ගන්නවා. අපිට කිසි දෙයක් කරන්න නැහැ. නිවන කියලා මේ ලොකු වැල් වටාරම්, ස්වර්ගය කියලා මේ ලොකු වැල් වටාරම්, පොත්වල තියෙන දේවල්, මේ කියන දේවල් හැමදේම ඇත්ත කියලා පිළිගන්න එක නෙමෙයි. මම මොකද්ද කියන්නේ කියලාත් මේක එකපාරෙන් ඇත්ත කියලා පිළිගන්න නෙමෙයි මං කියන්නේ. මොකද්ද කියන එක හිතලා බලන්න. ඔයාගේ හිතින් හිතන්න, ඔයා ප්‍රඥාව අවදි කරගන්න. ඔයාට පුළුවන්. මිනිසා කියන්නේ මනස උසස් ජීවියෙක්. ඔක්කොම කරන දේ නෙමෙයි. අදවත් ඇත්ත හොයන්න පටන් ගන්න. බොරුවට මුලාවක ඇවිදින්න එපා. අපි කතා කරමු, අපි ඇත්ත හොයමු. මම කියන දේ වැරද්දක් තියනවද, හරි දෙයක් තියනවද, ඒක ඇත්තක්ද බොරුවක්ද කියන එක ප්‍රශ්න කරන්න. ඔයාගෙන් ඔයා ප්‍රශ්න කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් උත්තර. මේ වගේ ප්‍රශ්නවල ඉද්දි කතා කරගන්න කාත් කවුරුවත් නැතුව එන මනෝවිකාරයක්, මට පිස්සුවක් වගේ දෙයක්, ඒක නැති කරගන්න මට හම්බුණා තවත් ආදරණීය චරිත දෙකක්. ඒ ඔක්කොම මේකේ අපිට හම්බෙන කට්ටිය අපි සසරෙන් ආපු කට්ටියම තමයි ඇති. මට අම්මා වගේ, මට අයියා වගේ ඉන්න චරිත දෙකක් මට හම්බුණා. ඒ දේත් එක්ක තමයි එයාලා තමයි මගේ විශ්වාසය ගොඩනැගුවේ. මගේ වැරදි අඩුපාඩු පෙන්වලා දුන්නේ හදාගන්න. අපි මේ මම ඔයාලට කියපු ගොඩක් දේවල් අපි තුන්දෙනා එකට සාකච්ඡා කරා සෑහෙන කාලයක්. මේ සාකච්ඡාවන් තුළින් ගත්ත අවබෝධයක් තමයි මේ. අවබෝධය ගත්තා, සාකච්ඡා කරා විතරක් නෙමෙයි. හැබැයි අපි ඒක ප්‍රායෝගිකව අත්දකිනවා. ඒ දේ කරලා බලනවා. ඒ දේ කරන, ඒකේ අත්දැකීමක් ගන්න, ඒකේ වෙනසක් දකින්න. ඒ හින්දා තමයි අපි ඔයාලටත් මේක අරගෙන ආවේ. ඉතින් එහෙනම් මම මොකක්ද මේ කියන්නේ? අපි තුන්දෙනා එක්කෙනෙක් විදිහට එකතු වෙලා මොකක්ද මේ කියන්නේ කියලා තේරෙන ඔයාට, ඔයා වගේ ඔයා තවත් දන්න මේ දේ තේරෙන කට්ටියට අපි මේ කියන කතාවත් එක්ක එකතු වෙන්න ආරාධනා කරනවා. රන් ත්‍රිකෝණය නාලිකාවත් එක්ක ඔබ මේ වීඩියෝ ඔබ දන්නා මේ දේ තේරෙන සියලු දෙනා අතර බෙදා හරිමින් අපත් සමග එකතු වෙලා අපි අපේ මං කියන මේ කතාව, අපි කියන මේ කතාව, ඔයාගේ ඇතුලේ ඉන්න මම, අපි තුන්දෙනා ඔක්කොම එකට එක විදියට බුදුහාමුදුරුවන්ගේ මේ උතුම් ධර්මයත්, ශිව දෙවියන්ගේ, කාලිමැණියන්ගේ මේ සෝබාතාමය, මේ විශ්වමෑණියන්ගේ මේ ගහකොළ සතා සීපාවා, මේ මහ පොළොව ආදී මහත් මේ පෘථිවි තලයත්, එතනින් එහාට ගියාම මේ මුළු විශ්වයත්, මේ ඇහෙන්නා වූ සියලුම දෙවිදවතුන් වහන්සේලා 31 තලයක් වූ තලවල දෙවිදවතුන් වහන්සේලා උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමට බලාපොරොත්තු සිටින්නා වූ සියලුම අකුසල කර්මයන් දුරු කරගැනීමෙන් උතුම් නිර්වාණය බලාපොරොත්තුෙන් සිටින්නා වූ සියලුම പ്രേත, කුම්භාණ්ඩ ආදී පිසාච ආදී සියලුම ආත්මයන්ට සැනසීම උදා කර දීමේ අරමුණින් මේ කරන කතා කරන මේ වචනයක් පාසා පින් අනුමෝදන් වෙමින් මෙයට ශක්තියක් වන්නා වූ සියලු දෙනාට මේ පින් කුසල් අනුමෝදන් වෙමින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනාවක් වෙන වශයෙන් අප තුන්දෙනා වෙනුවෙන් මම අපි වගේම ඉන්න ඔයාලටත් ආරාධනා කරනවා මේ සත්‍යයේ වචන ඉදිරියට ඔයා වගේ මේ කතාව තේරෙන සියල්ලොන්ටම රන් ත්‍රිකෝණ නාලිකාව හා එක් වෙමින් මේ සබ්ස්ක්‍රයිබ් කරමින්, ඒ වගේම මේ වීඩියෝ ෂෙයා කරමින් අප සමග එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආදරයෙන්, ගෞරවයෙන් මා ඉල්ලා සිටිනවා. ස්තුතියි.